welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් ඔයාලට මගේ ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා. එහෙනම් එන්න අද මගේ දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. එහෙනම් මුලින්ම මගේ ටී එක හදාගෙන ඉන්න. පොඩි කාලේ ඉඳන් නැගිට ගමන් තේ එක නැති වුණාම නැගිට නෑ වගේ ෆීලිං එකක් තමයි මට නම් තියෙන්නේ. ඉතින් ඒක නිසා උදේම මගේ කිරි එක රත් වෙන්න තිබ්බා. මේ ළඟදී නම් මම හැමදාම කිරි එක බොන්න කලින් චුට්ටක් රස්නෙට වතුර වීදුරුවකුත් බොනවා. ඊට පස්සේ තමයි මගේ ටී එක බොන්නේ. ඉතින් ඒක ඇත්තටම ඇඟට ගොඩක් හොඳයි. උදේන්ම මගේ රෙදි වගේක් තිබුණා. ඉතින් ඒ ටිකත් මැෂින් එකට දාලාම මම ගෑස් කරන්න පටන් ගත්තා. සීතල කාලේ අන්තිම දවස් ටික තමයි දැන් මේ යන්නේ. ඉතින් සීතල කාලේ දැන් ඉවරයි. අපේ සීයා ගොඩාක් කලාවට මෙතන සෝෆා එකේ නිදාගෙන තමයි ටීවී බලන්නේ. ඉතින් සීයා ටීවී බලනවට වඩා ටීවී එක දාලා නිදා ගන්න එක තමයි කරන්නේ. සීයාට උදේට කන්න බිත්තර තැම්බෙන්න තියලා මට කන්න අල බැදලා හදාගත්තා. මම නම් මේකට මිරිස් කුඩ ටිකකුත් දාගන්නවා. එතකොට ටිකක් රසයි. සීයටත් කන්න දීලා මමත් ඉක්මනින් කාලා ආවා. දැන් ඉතින් කාපු බීපු වාජන ටික ඔක්කොම හොදලා කිචන් එක ගස් කරන්න තමයි තියෙන්නේ. පිඟම හොදින්නකොට සීයා බෙහෙත් එක අරන් එන්න කියලා කිව්වා. ඉතින් සීයාට බෙහෙත් ටිකක් දීලා ප්‍රෙෂර් එකත් චෙක් කරලාම ආවා. අපි තේ බොනවා වගේ මෙයාලා හැමදාම හැම වෙලේම වගේ කෝපි තමයි බොන්නේ. ඉතින් සමහරක් දවස්වලට විතරයි උදේට තේ බොන්නේ. ඉතින් කෝපි හදලා ඉවර වෙලා ඉතුරු වෙන කුඩු ටික මේ විදිහට වතුර ටිකක් දාලා කලවම් කරලා මල් පැල වලට දාන්න කියලා තමයි ආච්චි කියලා තියෙන්නේ. ආච්චි ආසම දෙයක් තමයි මල් හදන එක. මමත් දැන් පුරුද්දක් විදිහට හැමදාම කෝපි හදලා ඉවර වුණාම ඒ කුඩු ටික මේ විදිහට මල් පැල වලට දානවා. මේ දවස්වල හුළඟත් වැඩි, කස්වල කොළත් ගොඩාක් හැලෙනවා. ඉතින් එළිය ඔක්කොම අස් කරලා අතු ගාලා ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ආවා. දැන් ඉතින් බාත්රූම් එක ක්ලීන් කරන්න තමයි තියෙන්නේ. දැන් නම් ආච්චිත් ගෙදර නැහැ. එයත් කොහෙද ගියා. අද නම් මට වැඩ ගොඩාක් තිබුණ දවසක්. ඉතින් බාත්රූම් එක ක්ලීන් කරලා ඉවර වුණාම මගේ වැඩ ටික ඉවරයි. මන්නම් හැමදාම යන්නේ නැහැ. සතියකට සැරයක් වගේ තමයි කෑම හදාගන්නේ. ඉතින් ඊයේ මම මේව බත් ඔක්කොම ඉවර වුණා. අද වැඩ ගොඩක් තිබුණ නිසා මට කෑම හදාගන්න වෙලාවක් තිබුණෙත් නැහැ. දැන් වෙලාව 3ක් පහු වෙලා. දැන් ඉතින් බත් විලා නම් කන්න වෙලාවකුත් නැහැ. ඉතින් හදාගන්නත් ලේසි, ඉක්මනින් හදාගන්නත් පුළුවන් නිසා මම රොටියක් හදාගෙන කෙසෙල් ගෙඩියකුත් එක්ක කනවා. උදේම හොදන්න දාපු රෙදි ටික දැන් තමයි වේලෙන්න දාගන්න පුළුවන් වෙන්නේ. ගොඩක්ම සීතල කාලේ නම් රෙදි වේල ගන්න තමයි ටිකක් අමාරු උනේ. දැන් ඉතින් ටිකක් අවුව තියෙන නිසා ලොකු අවුලක් නැහැ. සීයාටත් කන්න ඇපල් ගෙඩියක් දීලා මමත් ඇපල් ගෙඩියක් කපාගෙන ආවා. මගේ වැඩ ටික නම් දැන් ඔක්කොම ඉවරයි. ආච්චි නම් තවම ආවේ නැහැ. ඉතින් ආච්චි එනකන් ඉන්න ඕනේ මට වොෂ් එකක් දාගන්න. මොකද සීයා තනියම නිසා. ඉතින් ගොඩාක් වෙලාවට සීයා මොනාට හරි කතා කරනවා. ඒක නිසා ඉතින් ආච්චි එනකම මට ඉන්න වෙනවා. ඔන්න ඉතින් ආච්චි චර්ච් එකටත් ගිහිල්ලා බඩු වගේකුත් අරගෙනම ඇවිත්.
මේක බිස්කට් වර්ගයක්. ඉතින් මේක කාලා තමයි අපි උදේට තේ බොන්නේ. මේක නිකන් ඉස්කිරින් එකක් වගේ තමයි. මම නම් ඉතින් මේක තේ එකත් එක්ක පොඟවලා තමයි කන්නේ. ගෙනාවු බඩු ටිකත් ඔක්කොම අස් කරා. දැන් ඉතින් වොෂ් එකක් දාලා ෆ්‍රෙෂ් වෙලා එහෙම එන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් කරන් එනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. බයි.